මේකට මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ විද්‍යාලයේ බොහෝ කලක් සේවය කළ ඒ වගේම මම අර මුලින් මතක් කරා වගේ මම බමුණුගම පාසලේ ඉන්නකොටත් අය කාර්යාලයේ සේවය කළා ගුරු මහත්මයක් විදිහට උපදෙස් ලබා දුන්න ජීවිතේට නිතරම ඒ වගේ මතක් කරගන්න ඕනේ මේ මගේ නම මගෙන් පස්සේ වැඩිපුරම ලියලා ඇත්තේ පද්මමිස් ආදරෙන් ආරාධනා කරනවා ඔයාලට වේදිකාව බාර ගන්න කියලා මේ අවස්ථාවේ මෙතන සිටියත් नमस्कार पूर्वक मत सकना वर्तमान तुम्हें सेवे तुम्हें वर्तमान आचार्य मंडल अपनी सेवे गौरवनीय आचार्य मंडल मगे दयाबर अनदिन कार्य मंडल दिमाप्यांगिनु दयाबर दुआदरुनी ඔබ සියලු දෙනාගේමත් අවසරයි මුලින්ම මම හිතුවේ දැන් කතා ගොඩාක් වල හුවනේ දැන් පාවෙන වෙලාව ළමයි කතා එපා වෙන වෙලාව ඒ නිසා මම වැඩි කතා කරන්නේ නැහැ කියන තීරණය තමයි හිටියේ නමුත් මේ පාසලට අඩිය තියපු වෙලේ නිසා පටන් මට පුදුමාකාර සතුටක් දැනුණා මොකද 2022 ජූනි මාසයේ මේ පාසලට මම පය තබපු දවසක් අද දවසේ වෙනවිට ලොකු විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා මගේ හිතේ ඇත්තටම මේ පාසලේ මේ විපර්යාසයන් වෙන්න ඕන කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා මොකද මේ ස්ටේජ් එක මමත් එදා ඉඳන් දැක්කා මේ වෙනස කළ යුතුයි කියලා නමුත් මගේ අවාසනාවකට කොහෙද අවුරුදු දෙකකට අඩු කාලයකින් මේ පාසලේ යන්න සිද්ධ වුණා අපේ ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු වර්තමාන විදුහල්පතිතුමාත් හිටපු විදුහල්පතිතුමාත් දයාබර ආචාර්ය මණ්ඩලයක් ඔබ දරුදරියනි ඔබ සියලු දෙනාමත් එකතු වෙලා මේ පාසලේ කරලා තියෙන මේ විපර්යාසයට මගේ හදපිලි ප්‍රණාමය මම මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. ඒ වගේම මම අදිනත් පුංචි අතපස්වීමක් වුණා මොකද මට පුරුද්ද තිබුණේ ඇත්තටම වෙනදා කොම් ගහයට මගේ බයිසිකලේ නවත්තන්න. මම දැක්කේ නැහැ ඇත්තටම මට පාසලට එනකොට ඒක ඇත්තටම ආශ්චර්යයක් වගේ වෙලා තිබෙන මමත් බයිසිකලේ වෙනදා විදියටම ආවා නමුත් බුදුමැදට පසු කරගෙන යද්දී නම් මට ලොකු දුකක් දැනුණා ස්වාමීන් වහන්සේත් හිටියා. ඒකටත් මම මගේ කනගාටුව මගේ මේ සතුට ප්‍රකාශ කරනවා සමා වෙන්න කියලා ආදරෙන් ගෞරවයෙන්. ඉතින් මට හිතුණා මේ මම හිතන්නේ මෙච්චර වෙලා කතා කරපු හැමෝටම වඩා වෙනස් කතාවක් මට කියන්න තියෙන්නේ. දුවදරුනේ මම ඔයාලට අධ්‍යාපනය ලබා දෙන්න පන්ති කාමරවලට එන්න ලැබුණ නැතුව ඇති. මගේ අවුරුදු 20ක සේවා කාලෙම වැඩිම කාලයක් මම අධ්‍යාපනය ගත කරේ පාසල්වල. ඒ පාසල් කාලේ මම බොහොම අඩුවෙන් තමා පන්ති කාමරවලට යවුනේ ගුරුවරයෙක් නැති ඉතාම දුර්ලභ අවස්ථාවක් තමයි මොකද මම ඒ තරම් මගේ සේවය කාර්යාලයට අත්‍යවශ්‍ය වුණා ඒ නිසා මම ඔයාලගේ ගුරුවරු පිටිපස්සේ ඔයාලගේ අධ්‍යාපන ගමනට යෝධ ශක්තියක් වෙලා තිරේ පිටුපස්සේ තමයි මගේ රංගපෑම් ටික මම කරේ ඒ නිසා හැබැයි මම ඒ සතුටු වෙනවා අදට මේ දරුවෝ මම දැනට සේවය කරන්නේ කොබේගිනි ප්‍රාදේශ සභාවේ දැනටත් මේ දරුවෝ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු වලට ගියාම ඔයාලට දක්වන වගේම ගෞරවයක් මටත් දක්වනවා මං ගාව දන ගහලා මේගොල්ලෝ වැඳලා තමයි මට අදටත් ඉන්නේ පාරකින් හම්ුණා මම මේ වැඩ කරපු පාසල් සියල්ලම දරුවෝ මටත් අදටත් ඒ ගෞරවය දක්වනවා ඒ නිසා මම මේ පාසලට මේ අධ්‍යාපනාංශයේ සේවය කරන්න බොහෝම කැමැත්තෙන් හිටියා නමුත් අපි මොකක් හරි පෙර කරපු සසර පාපයක් වෙන්න ඇති ගිය අවුරුද්දේ අපි නොසිතූ වෙලාවක අපි පළාත් පාලන ආයතනවලට ස්ථාන මාරු කරලා තියෙනවා ඇත්තටම කියන්නත් කනගාටුයි මගේ ජීවිතයේ හැරීම් ලක්ෂයක් තමයි සිරිසුමන සිටි මහාවිද්‍යාලය මොකද අධ්‍යාපනය කියන එකට නැවතීම තියන්න සිද්ධ වුණා ඒ නිසා මම ඇත්තටම සේවය කරන්නේ බොහෝම අකමැත්තෙන් කරන්න දෙයක් නැති නිසා සමහර විට කෙටි කාලෙකින් විශ්‍රාම ගන්න බලාපොරොත්තු වෙන තමයි සේවය කරන්නේ මොකද 55ක් සම්පූර්ණ වෙනකම් කරනවා මම මේ කාලේ ගත කරන්නේ. ඉතින් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මම හිතන්නේ පුදුමාකාර ලෙන්ගතුකමක් ඒ මම පාසල් වල ගත කරපු හැම පාසලකින්ම මට කිසි දවසක අනක් දින කියන නම මම හිතන්නේ මට පාවිච්චි වෙන්න නැතුව ඇති. ඔයාලා හැමෝම පාසල් කීපයකින් අශෝකමිස් මම හිතන්නේ පාසල් 3කින් මට හම්බ වුණා. තෙලහැර බම්මුගම මේ පාසල. ඒ නිසා මට විශේෂයෙන් හැමෝම
නිතර හම්බුන ගුරුවරු මෙතන හිටියේ. ඒ නිසා මට පුළුවන් උපරිමයෙන් මම මෙතන සේවය කරා කියලා මම විශ්වාස කරනවා. අපි කාර්යාලයේ වැඩ කරපු ස්වර්ණමිස් අද නොසිටිය සෙව්වන්දී නිශාන්ත මල්ලි පුදුම බැඳීමක් තිබුණා. ඒ බැඳීම වචනේ කියන්න බෑ. අපි අතර මම හිතන්නේ මේ ලොකු ලොක්කෝ පොඩ්ඩෝ කියලා එහෙම දෙයක් තිබ්බේ නෑ. අපි හතර දෙනාම එකම වැඩ කළා සමහර අවස්ථාවල. පංගු බෑරු තිබ්බේ නෑ. මල් ගස්සට වතුර දාන්න ගියාම අපි හැමෝම ගිහින් වතුර දැම්මා. ඒ නිසා සේවය ගැන ඇත්තටම සතුටුයි. මම වැඩි කිය කතා කරන්නේ නෑ. මට හිතුණා දැන් මේ පාසල අද මේ පුණ්‍ය භූමියක් ඇත්තටම පුණ්‍ය භූමියක්. ඒක දැන් තව තවත් වඩා පුණ්‍ය භූමියක් කරලා තියෙනවා. කුංචි මේ බුදු කීර්තියක් කියලා ඒ තත්ත්වයට පත් කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ආචාර්ය මණ්ඩලයට ඔබ හැමෝටම ප්‍රණාමය පුද කරන්න ඕන කියලා මම හිතුවා. කුංචි ගීතයක් කියනවා. හැබැයි ලස්සන නැති දෙය අමාරුවෙන් හරි අහගෙන ඉන්න කියලා මම ආරාධනා කරනවා. පිපුණු එකදු මලකට නැති අසිරිය පිළිරුවකින් ගමන තරම් පිරුණි තිස් ලකුණින් සම්බුදුරුව දුටුවොත් සුන්දර වේද කිතරම් සම්බුදුරුව සොඳුරුද කිතරම් නොනවතින සංසාර ගමනේ කෙලෙස් මන්දිර තන තනා අතිර භවයට එළින සමුසත් මුතන්නට ඉනිමන්තනා සමිදු තිලොවට රජ වුණා පිපුණු මලකට නැති අසිරිය පිළිරුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදුරුව දුටුවොත් සුන්දර වේද කිතරම් සම්බුදුරුව සොඳුරුද කිතරම් අවිදුති මිරය ඉරාදිනකර වෙසින් මෙදියට එළියදී සුගත් මාහිමි පිදුව දෙවියන් බමුණරන් මොත් සුවකතා රන්රුවන් දම්පද අසා උදෙන මේ මල් අරගෙන වාසේ අනියත දකිමි හිමි පිළිරුව ළඟ නැවති මොහොතක් බුදුබණ පදයක සිත නිවනි බුදුබණ පදයක සිත නිවනි මොහොත්ම ස්තුතියි අප වෙනුවෙන් මේ වගේ සොයා සංවිධානය කරලා අපිට ගෞරව දැක්වීම සම්බන්ධයි. අපේ උත්සවයේ අවසාන අංගයට මම හිතන්නේ අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ. මේ වසර 14ක කාලයක් අපේ විද්‍යාලයේ සේවය කරපු ආදරණීය විද්‍යාපතිතුමනි ඔබටයි ගෞරවනීය ආරාධනය. දවසේ අපි වමතන ලෙසට මේ ස්ථානයේ නොහිටියත් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ වගේම මේ පාසලේ මා හිතවත් ගෞරවනීය විදුහල්පතිතුමනි ඒ වගේම අද දින ආරාධනා ලැබ මේ ස්ථානයට සභාවෙන් සිටින මා සමග සිටි නියෝජ්‍ය විදුහල්පතිතුමිය එස්.එම්.ඒ. කුමාරි මහත්මිය ඒ වගේම අනෙකුත් ගුරු භවතුන් WMS තිලකරත්න MMS TSC HHS හේමමාලි මහත්මිය BCJ රුද්‍රිගු මහත්මිය අපේ KMJ නිසාන්ති මහත්මිය DMP දිසානායක ඒ වගේම TMDP මම හිතන්නේ තෙන්නකෝන් මහත්මයා අපේ නිසාන්ත මහත්මයා නෑ මෙතන JM
NK ජයසූරිය. එතකොට මේ ඉස්කෝලේ පාසලේ ඉන්න ඔක්කොගේම නේ ඊයේ පෙරේදා පෙරෙන් අනිත් ඔක්කොගේ මට නම් ඕනනම් කියන්න පුළුවන් පෙළපත් නාමයත් එක්ක. එහෙම කියන්නේ මං කාලය යනවා මේ දරුවන්ට දැන් ඉන්න බෑ. ඒක තියන් මට ඉන්නත් බෑ මම මේ ලොකු සර්ට කිව්වා මට ඉන්නත් නම් බෑ දැන් කියලා උනට ඉන්න ඕනනේ. මට කතා කරන්න දෙයක්වත් මං හිතන්නේ ඉතුරු වෙලත් නැහැ. ඒ කියන්න තියෙන ඒවා කොහොම මේ මාත් එක්ක හිටපු ආදරණීය කණ්ඩායම මෙතනදී ගිහැරියා. එතකොට මේ දරුවන්ට තමයි මට දෙයක් කියන්න තියෙනවා නම් තියෙන්නේ මගේ ජීවිතය අල්ලලා. දැන් 2010 මම මේ පාසලට ආවේ. දැන් හිතන්න එපා මගේ පට්ටන්තරේ 2010 ඉඳන් දැන් පටන් ගන්නයි යන්නේ කියලා. එහෙම යන්නේ නැහැ. 2010 ආවේ මේ පාසලට මේ කොබේගනේ ප්‍රදේශයේ මේ පාසලේ හිටපු විදුහල්පතිතුමා මිය ගිහිල්ලා සූකරුණ හැදිලා. දැන් නම් දන්නෙත් නැති වෙයි. සූකරුණ කියන්නේ මොකක්ද කියලා. මේ දුවල පුතා චූටියා නම් දන්නව සූකරුණ. දන්නේ නැහැ. ඊට පස්සේ මෙහි දෙමෝපියෝ කියලා තියෙනවා මේ සියවල ගහවැටි කියන්නේ මහා අමුතු තැන. මම අවබෝධ කරගත්තු හැටියට. ඒ අමුතු හින්දාම තමයි අමුතු මිනිහෙක් විදිහට මම මෙතනට වෙලා හිටියේ. මේ මිනිස්සු කියලා තියෙනවා ඔබේගනේ ප්‍රදේශයේ ඉන්න එක ප්‍රින්සිපල් කෙනෙක්වත් අපිට එපා වාරිය පොලේ ඉන්නවා අහවලා දෙන්න කියලා. ඊට පස්සේ මට කලාප අධ්‍යාපන කාර්යාලේ කලාප අධ්‍යක්ෂතුමා කීවා මාව දාන්න ඉඳලා හෙංගම ඉස්කෝලේට ඔයාලට කරන්න දෙයක් නැහැ දේශපාලන අධිකාරියනොත් මට බල කරනවා මම අවස්ථා දෙකකදී කලාපට එන්න කිව්වා මං ගියේ නැහැ. ඊට පස්සේ දේශපාලන අධිකාරියෙන් මට බල කරනවා මම නම් කැමති නැහැ සීමල ගහවැටියට යනවට ඔයා නවකේ ඒ උනට කරන්න දෙයක් නැහැ යන්න කිව්වා. මං කිව්වා යන්නම් කියලා ආවා. බලනකොට සුන්දර තැනක් හරි හොඳයි. හරි ආඩම්බරෙන් ඉන්න පුළුවන්. ගිහිල්ලා අය දන්නා මේක දෙන ගොඩක් අය දන්නා ආපුදායිද පුදුමාකාර කෙනෙහිලිකමක් මට තිබ්බේ. ඇවිල්ලා ටික කාලයක් මට ඉන්න පුළුවන් වුණා මිනිසුන් මාව හඳුනාගත්තේ නැහැ. ආචාර්ය මණ්ඩලේ මාව හඳුනාගත්තේ නැහැ. දුවා දරුවන් අහිංසකයි. ඒ අය කවදාවත් මට එරෙහිුනේ නැහැ. හැබැයි ඔය ආචාර්ය මණ්ඩලේ සියල්ලම නෙවෙයි යම් කිසි පිරිසක් ඕනම තැනක දැන් මම වැඩ කරන තැන වුණා මෙහෙවන කණ්ඩායමක් ඉන්නවා දෙමව්පියන්ගෙනුත් ආචාර්ය මණ්ඩලෙනුත්. ඒ කණ්ඩායම අපි හඳුනාගත්තේ නැත්නම් බෑ. මම ආවට පස්සේ මේ අභ්‍යන්තර කණ්ඩායමත් බාහිර කණ්ඩායමත් එකතු වෙලා මා කරන්න ගිය යහපත් ක්‍රියාව වෙනත් විදිහකට දැකලා මාට කරන්න පුළුවන් දේවල් කළා. ඒකට තියෙන්නේ මං තනි වුණා. මා සමග හිටි කණ්ඩායමේ සෙසු අය මට විරුද්ධව කටයුතු කරන්න පටන් ගත්තා. ඔන්න දරුවනි කවදාවත් අතහැරලා යන්න එපා. හිතෙනවා පාඩම් කරන්න ගියාම දැන් නම් බෑ බුද්ධිමතයි. කවුරු හරි බැලුවාම මේ නම් අම්මම නෙමෙයි යකේ. තාත්තා බැලුවාම හිතනවා මේකට මං ලොකු වෙලා ගහනවා. දැන් මං ගහලා තියෙනවා මේ ළමයින්ට මං හිතන්නේ මට කියලා තියෙනවා තාත්තට අම්මලාට කියලා දෙන මේ ළමයින්ට කියලා තියෙනවා මට කවදාවත් ජීවිතේ ගුටි කාපු නැති ළමයින්ට මං ගහලා තියෙනවා. දැන් ආම් පාදමී ඉස්කෝලේ ඊයේත් මං ඒ වගේ පෙරලගෙන දෙන්නෙකුට ගහුවා. කොල්ල දෙන්නෙකුට. ඒ කියන්නේ ඔෆිස් එකේ කාර්යාලය එහා පැත්තේ හිටපු කණ්ඩායම පුදුම වෙලා ආවා. ඒකේ ඉන්නවා කැඩට් සර් ප්‍රදීප් කියන කැඩට් සර් ඇවිල්ලා මාව අල්ලගෙන එළියට ගිහිල්ලා මට කිව්වා මේ සර් කූල් ඩවුන් කියලා. මට ඒ කූල් ඩවුන් එකේ වැඩක් නැහැ. හැබැයි මම ඒ ගත්තේ අර හේමාලි මිස්ගේ රංගනේ තමයි. කොහොම
කොහොම හරි කමන්නේ. ඒ වගේ ඒවා මෙතන වුණා. හැබැයි ඒ ළමයි මයින් ගුඩු කාපු මේ ළමයි ඔන්න බලන්න ඒ ළමයි වැරදි විදිහට හිතයි. ඔය චින්තනයේ තමයි මාව විනාශ කරන්නම ආවේ. හරියට තේරුම් ගත්තේ නැහැ. හැබැයි මම අතහැරියෙත් නැහැ. මට එදා හිතුණා මට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මට හොඳට මතකයි අවස්ථා ගණනාවක හැමදාම විමර්ශනයක් අංශයක් මේකේ තිබ්බා. ඒ කියන්නේ හැමදාම මේක ගුරුවරුන්ගේ සාකි ගන්නවා මගේ සාකි ගන්නවා උගන්වන්න කාලෙකුත් නැහැ වැඩ කරගන්න කාලයක් නැහැ. ඔය පිට්ටනිය මැද්දට අරන් ගිහිල්ලා මට කිව්වා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මම කොහොමද ගාගාව වාහනේ නතර කරලා විදුහල්පතිතුමා එන්නකෝ කියලා පිට්ටනිය මැද්දට අරන් ගියා කාටවත් ඇහි කියලා. පුතෝ මට එහෙමයි කියේ පුතෝ මේක හරියන්නේ නැහැ. උඹ යන්න ඕනේ බොරුව ඉස්කෝලේ. මේක මල කරදරයක් වෙලා තියෙන්නේ. මෙතන හිටියොත් උඹට ගෙදරයක් තමයි යන්න වෙන්නේ. මම කිව්වා මම යන්නෙම නැහැ කියලා මේ සත්‍ය කතාව. මම සර් යන්නේ. එහෙනම් සර් මාව දාන්න මං ගෙදර තමයි යන්නේ කිව්වා. මට එහෙම හයියක් තිබුණා. ඇයි ඒ හයිය කොහෙන්ද ආවේ? මං හිතන්නේ ඔයාලට ඒ හයිය නැතුව ඇති. මං හරි යාචක පවුලක කෙනෙක් නෙවෙයි. යාචක පවුල් වල මේ වගේ ස්ථානවල මේකත් වඩා ලොකු ස්ථානවල ඉන්නවා. හැබැයි මං දුප්පත් පවුලක. බොහෝම මේ මෙතන ඉන්න වැඩිහිටියෝ මේ දෙමව්පියෝ මේ ගුරුවරු කිසිම කෙනෙක් මං අභියෝග කරනවා. කිසිම කෙනෙක් මං විඳපු දුක් විඳලා නැහැ. ඒ දුක් විඳලා නැහැ කියන්නේ පුතේ දුවේ ඒ දුක් විඳලා නැහැ කියන්නේ ගුරුවරුතුනි ඔබට අත්දැකීම් මඩු. මට වඩා වයස වෙන්න පුළුවන්. මට වඩා පොත් කියවලා තියනවා වෙන්න පුළුවන්. මට වඩා ආචාර්ය මහාචාර්ය උපාධි තියනවා වෙන්න පුළුවන් ඔබට. ඒ වුණාට මට තරම් අත්දැකීම් තියනවා කියලා කිව්වොත් මං චැලෙන්ජ් එකට එනවා. ඒ නිසා මට බය කියන එක අහලකටවත් දැනෙන්නේ නැහැ. මගේ ගේ තියෙන්නේ මිනි පිටියට එහා. යක්කුන්ටවත් බයක් නැහැ. අන්න දරුවනි හොඳ දේ මං කරන්න බය වෙන්න කිසිම දවසක දෙයක් නැහැ. හැබැයි අපේ දරුවෝ නරකේව හරියට කරනවා. මං දන්නවා ගුරුවරුත් නරකේව හරියට කරනවා. හරියට කරනවා. ඒ කරන්න ගිහිල්ලා සමහර ගුරුවරු තමයි මට විරුද්ධව සාක්ෂි දුන්නේ. පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමා මට විරුද්ධව සාක්ෂි දීලානේ. අපේ රොෂාන් ඉන්නවද? රොෂාන් දෙන්න නම් එපා. ලේකම්තුමා මට මං ඒවා ඔක්කොම රාජ්‍ය සේවා කොමිසමෙන් සල්ලි බැඳලා මේ මොන ගුරුවරයාද දුන්නු සාක්ෂි සේරම මං ගාව දැන් තියෙන ලොකු මේ වගේ ෆයිල් එක. මතක ඇති කුමාරි මිස් ටීසී මිස්ගේ සාක්ෂියක් තියෙනවා. ඒ කාලේ හිටිය සීමිති මිස්ගේ සාක්ෂියක් මං ගාව දැන් තියෙනවා. මේ විමර්ශනාංශයෙන් මම අරන් තියෙනවා. එතකොට හිටියේ මං හිතන්නේ එච්චරයි කුමාරි මිස් හිටිය. ඔව්. අනිත් අය තව ඉන්නවා ඒ කට්ටිය නෑ. දැන් දැන් එතකොට මේ මම කියන්නේ වෙන කෙනෙක් නම් පැත්ත බලා තීදීද කියන්නකො ඉන්නේ. ඇයි මට කවුරුත් නැහැ. කාර්යාලයේ කිසි කෙනෙක් නැහැ. පළාත් අධ්‍යක්ෂ අධ්‍යක්ෂුමා නැහැ. කලාප අධ්‍යක්ෂුමා නැහැ. එතනින් ගියාම අර සාමාන්‍ය පාලනයේ කවුද? මේ පරිපාලනකාරී ඔගොල්ලෝ කරන්නේ මගේ මූණවත් බලන්නේ. මගේ සාක්ෂි ටයිප් කරෙත් ඔය ගුරු ආයතනේ. මගේ දැන් පద్ම විශ්ලත් ඒක ඇරෙන්නේ. කොහොම හරි කමන්නේ මේ මං දරුවන්ට කියන්නේ මේ ගුරුවරුන්ට කියන්නේ කරන්නේ හොඳ වැඩක් නම් අභියෝග බාර ගන්න. ඒ අභියෝගෙට එරෙහිව වැඩ කරන්නේ. මම මේ අවස්ථාව කීපයක් විතර කියන්නේ මේ ඉස්කෝලේ තව එකක් තිබ්බා. පොඩි ජාලියක් පහුගිය දවස්වල අපි ඉගෙනගෙන තියෙන්නේ විද්‍යාපීඨයේ අධ්‍යාපන මනෝවිද්‍යාව ජෝන් ඩුවිලා රූසෙලා වර්නල්ලා ඒ අයගේ න්‍යායය. ඒ වගේම තමයි අපිට දෙමව්පියෝ පන්සලෙන් පොත්පත් කියවලා උපාධියට DC කරපු මම හොඳට ආගම ධර්මයේ
හරියට පොත් කියවලා තියෙනවා. දැන් පොත් කියවන්න කාලයක් නැති වුණාට ඒ වගේ තිබ්බ කරුණු වලින් පෝෂණය වුණා. දැන් මගේ පුතාලා අහගන්නකෝ. ඔයාලා ඉගෙන ගන්න පොත්පත් වලින් ජීවිතේ හදා ගන්නවද? මම නම් හිතන්නේ. මට හරි කනගාටුයි. මම ඒකයි කලින් මේ විස්තර යන්න හදන්නේ. මං උගන්වපු දරුවෝ දැන් රට විනාශ කරනවා. මං දෙයක් කරලා නැහැ. මං සමස්තයේම ගුරු බවතුන් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ගුරු බවතුන් තමයි මම නියෝජනය කරන්නේ. විදුහල්පතිවරුන් තමයි නියෝජනය කරන්නේ. එතකොට මේ ශ්‍රී ලංකාවේ මේ රට කාපු අර දේශපාලකෝ ඇත්තටම මගේ වයසේ මං උගන්වපු වයසේ උන් දැන් දේශපාලකෝ වෙලා ඉන්නවා. දොස්තරවරු වෙලා ඉන්නවා. මං උගන්වපු අය ගුරුවරු වෙලා ඉන්නවා. මේ ඉස්කෝලේ ගුරුවරු වෙලා ඉඳලා තියෙනවා. දැන් අද ඔය නටුම් කණ්ඩායමෙත් මං උගන්වපු ළමයි ඉන්නවා. මං ඉන්නේ ඉස්කෝලේත් මං උගන්වපු ළමයි ඉන්නවා. හැබැයි ඉතින් මං උගන්වපු ගෝලයා වුණත් ඒක කරන වැඩවලින් මට පේනවා මේක මං උගන්වලවත් මේක හැදුන්නේ නැහැ කියලා. එතකොට හරි කලකිරීමක් තියෙනවා. ඔයාලා ඒ කලකිරීමට එන්න එපා. මගේ අවසාන සමය තමයි මේ කලකිරෙන්නේ. ඒ කරන්නම දෙයක් නැද්ද? හැබැයි දරුවන්ට එහෙම කලකිරෙන්න බෑ. දැන් ඔයාලගේ પરම්පරාව තියෙන්නේ. ඔයාලට මේ අභියෝගය ජය ගන්න ඕනේ ඉස්සරහට. දැන් අපි වයසයි. ඔයාලට හොඳ ශක්තියක් තියෙන. කවදාවත් අභියෝග ජය ගන්න බය වෙන්න එපා. ඔය මොන දේ ආවත් බය වෙන්න එපා. කිසිම දෙයකට වැඩ කරගෙන යන්න ඔයාලගේ ශක්තිය ඒකයි. දැන් එතකොට අපි මෙහෙම මේ ඉස්කෝලේ ප්‍රාථමිකයක් කරන්න ආවා. මතකයි මෙතන ඉඳන්ම තමයි මේක උසලේ තියුණාට යට ඉඳගෙන දේශපාලකයෝයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉඳලාරි ඔක්කොම මෙතනට ඇවිල්ලා මේ ඉස්කෝලේ වහන්න. මම අහුවා දෙමව්පියෝ මේක වහන්න කැමතිද? දෙමව්පියෝ වහන්න කැමති නැහැ. මේ ඉස්කෝල ඉතිරි වෙච්ච හැටි මම මේ කියන්නේ. ඉතිරි උනේ. මේක වහන්න කැමති වුනේ නැහැ කියලා කියනකොට මේක හදන්න යකඩින්ෙන් වලවල් කපපු වයසක අයත් මෙතනට ආවා. ඇවිල්ලා කතා කරලා මේක නම් වහන්න දෙන්නේ නැහැ. හුඟක් පාසල් වල විදුහල්පතිවරු කරේ දේශපාලකයෝ කියන දෙයයි ඉහළ නිලධාරීන් කියන එකයි අහලා පාසල් වල ප්‍රයිමරි වැහුවා. සමහර ඒ වගේ 6-13 වැහුවා. ඒ ඉස්කෝල නැත්තටම නැති වෙලා ගියා. මට ඍජු කියන්න පුළුවන්. මං ඍජු තීරණයක් ගත්තා. මට විනය පරීක්ෂණ අදටත් තියෙනවා. මගේ වැටුප් වර්ග දෙකක් මම අයින් කරලා තියෙනවා. ඒ ගත්තු තීන්දුව. එතකොට මේ පාසලේ ගොඩනගනකොට මේ පාසලේ මුලින් හිටියේ ළමයි 210යි. ඒ 210 එනකොට පාසල එක්ක නම් අම්මලා එක්ක තාත්තලා එක්ක නම් තාත්තලා එක්ක ගුරුවරු එක්ක නම් එහෙම වැඩිහිටියෝ එක්ක නම් එහෙම ගුරුවරු නම් විදුහල්පතිතුමා එක්ක විදුහල්පතිතුමා නම් ඉහළ නිලධාරීන් එක්ක මනසලදියව ගෙනියනවා. මම අර කොච්චර ගහගත්තත් දැනගත්ත ඔෆිස් එකේ අර මට කෙනෙක් නම් කරපු ඩිරෙක්ටර් කියලා ගිහින් ඉතින් අවසාන යනකොට ඒ විභාග වල ඉන්නවනේ විභාග වල ඉල්ලගෙන මම ජීවිතේට ඉල්ලන්නේ. පරිපාලන අධ්‍යක්ෂකව යනකොට ගිහිල්ලා කියලා තිබ්බා මිත්‍රාරටි ස්ටාෆ් එකේ අවසාන දවස් කියලා තිබ්බා විශ්වාස කරන විදුහල්පතිතුමෙක් ඉන්නවා නම් උඹලෙන් එක මේකයි වань. සීවල ගහේ විදුහල්පතිතුමා තමයි ඉන්නේ. උන්ට කරන උදව්ව උඹලා කරපල්ලා කියලා ලෝකී. එයාලත් එක්කත් මම ගහගෙන ගත්තා මේ දරුවන් වලින් පාසල් වලින් විදි තීරණ ගත්තා එයාලටත් එහා ඒ කට්ටියත් මම පොරකේට අරන් ගියා පොරකේට නන්නේ විනි පරීක්ෂණ වලට සාක්ෂි දෙන්න එයාලා මට කිව්වා ඒ වෙලාවේ ජීවිතේට අපි ගිහිල්ලා නැහැ විනි පරීක්ෂණයකට සුනිල් උපහිත තමයි මෙච්චර මේ පැන්ඩින් ගන්න ඕනේ කියලා ප්‍රබන්ධ කිව්වා මම විනය පරීක්ෂණයකට ගිනාව ගොඩනගා. මම සර් හොඳයි කරපු වැඩේ කොහේ? මම කරන්නේ මේ සර් කන කරන්නේ. ඉතින් ඒ වුණාට සමදියාව ඒ කොච්චර අපි අතර මේ නැති වුණාට අර කලාපෙක්කත් ඒ සමදියාව අපූර්වට ගේ බවසාරියන දැනගත්ත එක.
දන්නවා හොලා කවුද කියලා නම් මම සමදියාවෙන් ඉන්නවා. මෙන්න මේ සමදියාව ගුරුවරු අතර විද්‍යාර්ථීවරු ළමයි අතර ගාක් පිළිදෙල මෙතන දෙමව්පියෝ තියෙනවා. මේ දෙමව්පිය දරුවා අතර මේ සමදියාව කියන එක නෑ. ආදරේ නෑ. සමදියාව නෑ. ඊ වෙලාවෙ ඉඳන් පුදුමාකාර කරදරයක් තියෙන්නේ. වචන වලින් අතින් පයි කෑම බීම වලින් ඔය සම්බන්ධතාවය නැතුව ගිහිල්ලා මේ වචන ගැන වල චුට්ටක් ගිහින් හිතන්න. දෙවෙනි එක සංනිවේදනය. මම හරියට සංනිවේදනය කළා. දැන් අර කිව්වේ ඒකනේ. කවුද මේ නිසාමනේ විස්කින්නේ? හරියට සංනිවේදනය කරනවා නිසාමනේ විස්කේ අක්කටයි නිසාමනේ විස්කේ දෙන්නම රස්සාව හම්බුනේ එකට. ඒ කියන්නේ මෙහෙන් තාවසත් දෙන්න කල්පිය තියෙනවා. නිසාමනේ විස්ස මම කොහොමද යන්න බෑ කියන එක මෙහාට අත්වදින්න නිසාමනේ විස්ස මම මෙහෙ තියාගන්න හොඳ කුමන්ත්‍රණයක් පාවිච්චි කරලා ඒ කුමන්ත්‍රණය මම ජයගත්තා. ඒ කුමන්ත්‍රණයට මම ඉහළින් දාගෙන සහයෝගය දුන්නා. මම කවදාද නිසාමනේ විස්ස කියනවා මේ අපේ යා කපන්නේ කියන්නේ කල්පිට මම කියන්නේ ඒක මට ඇයි කියන්නේ කියලා. ඒ සම්බදියාව එක්ක මම දැනගත්තා දාන හිතුවක්කාරකම් ගැන ඇත්තම මොකද හිතුවක්කාරකම. එහෙම නැත්නම් මොකද අද කියන්නේ නැහැ. ඇයි අද කිව්වේ හිතුවක්කාරකම් ඉන්නද? දැන් මෙච්චර මේ කට්ටියක් කැමිල්ල ඉන්නද කොහොමද කියනවා? ඔව් කිව්වා. ඔබ කියන්නම් කියලාම ඉන්නේ නැත්තේ උදාහරණ. එදා රතනින් මෙතනින් මම ඔබ කිව්වට පස්සේ ඇත්තටම හිතුවක්කාර මට දැක්කම කීයේ හිතුවක්කාරකම කියලා. විපස්සනාකම ඉන්නවෙන්නේ ඒක බණ්ඩාරනේ. ඉතින් ඒක මෙතනින් කියාපුවම අතනින් ඔප්පුණානේ. ආවේ නැත්නම් විපස්සනාකමටද? මේ දකඩන සංවේදනය කියන එක ගුරු එක්ක සංවේදනයේ මොන දැක්කහම මම දැන් දෙතුන් දෙනෙකුට ඉනිපල කළා. අතින් ඒ සංවේදනය. ඒක සමහර වෙලාවට ගුරුවරට බයි. මම මුගාවක් වෙලාවට කැමති දෙමෝපියෝයි මේ ගුරුවරුයි ඉන්නකන දෙමෝපියන්ගේ අඩුපාඩු කියන්නේ ගුරුවරුන්ගේ අඩුපාඩු කියන්නේ. හරියට කියනවා මේ මම මෙතන මේ දරුවෝ තියාගෙන මම කියන්නේ මට ආයේ ගුරු සුදු සාධකයක්වත් නැහැනේ. ආයේ කතා කරන්නේ නැති දුක. එතකොට දෙමෝපියෝ ඒක හැබැයි ප්‍රතික්ෂේප වෙච්ච එකක් කියලා කට්ටිය කියනවා. මම මට නම් නෑ මේක. ඒ සමහර කියනවා මේ ගෞරවය නැතු වෙනවා. කීර්තිනාමය නැතු වෙනවා. එහෙම අනිත් අය ඉස්සරහා මොකක්ද කියන්න බෑ කියලා කියනවා. ඒක කල්පනා කරන ක්‍රමයේද තියෙනවා. මගේ කල්පනා කරන ක්‍රමයේද වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් මම ජය ගන්නවා. ඒකින්දා තම තමන්ට ආවේනික සම්බදියාවන් සංනිවේදනයේ කොට නගා ගන්න මොකටද? පුතේ සතුටින් ඉන්න. ආදරණීයමයි ගුරු බවතුනි දෙනෝපියනේ සතුටින් ඉන්න. මම කවදාවත් දුක් වෙලා නැහැ. තරහ ගන්නවා තප්පර කීපයකට. ඒක හැබැයි ජීව විද්‍යානුකූලව වෙනවා. ඕනම කෙනෙකුට මේක නැති වෙන්නේ ඒ තරහ එනවා තමයි. හැබැයි තප්පර කීපකින් මට බුද්ධිය බුද්ධිය ඔයාලත් ඒක තියාගන්න. සමහර ඉන්නවා මට ඊයේ වෙනද තමයි පුදුමාකාර තරහක් එන්නේ. අර ළමයි හයේ පන්තියේ හිටපු නරකකම හිටන් කියන ගුරුවරුයි මට ඇවිල්ලා. ඔය ළමයා හයේ පන්තියේ මෙන්න මෙහෙම හිටියේ ඔකම පජාතිය ඔක මේවන්න බෑ එපාම කරපු එක කුරුරු ගේ එක කියන අපේ ගුරුවරු හිටියේ නෑ. ඒක කොච්චර මතක තියාගෙන ඉඳලාද? දැන් අපේ ගෙදර දැන් ඔයාලගේ පුතේ මේ ළමයි දැන් ඔය ඊළඟට කොම්මේ ඉන්නෝ කෙල්ලෝ ඉන්නෝනේ. දැන් ඊළඟට වෙලානේ මම එකේ පන්තියේ මේ ස්ටේජ් එකේ දීලා අතින් අර මල් මුකුත් දාලා මල් මුක අරගෙන සින්දු කියලා ගත්ත කෙල්ල කොන ඔක්කොම ඉන්නේ. ඒ ඔක්කොම පුතාලන්ට මෙහෙම දෙයක්. අම්මා තාත්තා එක්ක ඇයි සම්බදියාව හරියට තියාගන්නේ නැත්තේ? ඇයි සංනිවේදනය හරියට කරගන්නේ නැත්තේ? ඇයි සතුට
සතුටින් ඉන්න. ඒකම තියාගෙන ඉන්න. හරි සතුටින් ඉන්න ඕනේ. පන්තියට ගියත් සතුටින්, එළියට ගියත් සතුටින්. සතුට දැකලා දැන දෙවියන් ඉස්කෝලේ ගිය සතුටා රැස්වීම. එකම ආකාරයක් ගියේ දැන් ඔන්න අර මෙහෙම ආගේ විවිධාංගීකරණය වෙලා එක දවසක වෙරිතු නැතුම් ඒවා දැන් ඔන්න ඉන්න. ඊයසරේ මට කියනවා මේ අවසානයේ කවි අවසාන කන්දේ මතකයි කතාවට එන්නේ කියලා අවසානයේ කතාවට එන්නේ කියලා එන වෙන සිනා වෙන කියලා මට කිව්වේ. එන වෙන සිනා වෙන. ඒ කියන්නේ දැන් ඔන්න බෝ වෙලා මම hina වෙලා ඉන්නවා කියන එක ළමයිලුත් දන්නවා ගුරුවරුත් දන්නවා ඔක්කොම දන්නවා. ගුරුවරු මේ කවි හදන්නේ නැත්තේ. අවසාන කන්දේ මට කිව්වේ එන වෙන සිනා වෙන. ඉතින් රතුෙන් ඉන්න දෙපේ ඉන්නේ මොන ප්‍රශ්නේද මොන ප්‍රශ්න නැද්ද? අපි ඉස්කෝලේ කොහොමද මේ මොබියෝ ගියා එතෙන්ද ගියා තමයි මාස 3යි මට ඉන්න හම්බුනේ. ආව රෑනේ යකුරේනවා. මිනිහට පිළිදෙන්නේ විසන දන්නේ. හැබැයි මම එකෙකුටවත් දෙන්න දුන්නේ නැහැ. එල්ලට දීලා බෑ. එහෙම පොඩි ඉස්කෝලයක් මේ යථාර්ථයේ නැතුව ඉස්කෝලයක් කාදාසනිය කරන්න එක එක විදිහකට දුරු මේකට ගන්නන්න බෑ. උන්දවල විදිහකට දුරු මේකට ගන්න බෑ. එක එක අදහස් වල හරි මම මේ මම මොනවාද අඩු. එන්නේ කියන්නේ ඕනද තමයි. ඔයා මේ වැරදි කරනවා කියන්නේ ඒ අභියෝගේ තාක් තියෙන අතරක් තියෙන තවත් උදාහරණ ගොඩක් තියෙනවා. අවබෝධ කරගෙන තියෙනවා. ළමයින්ගේ වැරදි නෝ සකස් කරමින් අපි මේ ගමනාවේ ඉස්සරහට ගියා මේ පාසල කොච්චර හොඳයිද කියලා මට හිතෙනවා. මට අවසානට කියන්න තියෙන වචන තුනයි. සමදියාව හරියට තියාගන්න ඉස්තාවකේ ළමයින්ගේ ගුරුවරුන්ගේ ගෙදර සමාජය. සංවේදනයේ හරියට තියාගන්න හරියට කෙලින් කියන්න බොරු කියන්න එපා. නරක දේවල් කතා කරන්න එපා ළමයි. කුණාන්තරණ කරන්න නරක දේට කුණාන්තරණ කරන්න සංවේදනයේ පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ කතා කරන්න එපා. දෙමෝපියත් තත්ත්වයෙන් එක කියන්නේ ගේට්ටුව ගාව මේ ඉස්කෝලේ වලදී යන අරක මේක කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඕනේ සංවේදනය. ඊළඟට හැමෝම සතුටින් ඉන්න ගෙදර හිටියා පොල් ගෑවක් සින්දුවක් කීකියා හරි පොල් ගන්න. ඒක බෝ කරන්න. ගෙදරට බෝ කරන්න. ගෙදර ඔක්කොම තරහින් ඉන්නේ. ඔයා සින්දුවක් කියනවා නම් මේකට පිස්සු දෙයක්. මේකට පිස්සු දෙයක්. අද මේ ලෝකෙ කියලා උන්න. ඔය සතුට තියෙන්නේ ඔය කොහෙවත් නෙමෙයි. ඕක තියෙන්නේ හිතේ. ප්‍රශ්න නැද්ද තියෙන්නේ? රටේ ප්‍රශ්න මට නැති කරලා මට සතුටින් ඉන්න ජීවිතයක් තියෙන කවදාවත් නැහැ. ඒ හින්දා ඔයාලා මමද කියනවා කියන විතර ගොඩක් අය ඉන්නවා. ඔය වචන තුන අද හිතේ තියාගෙන ඔය තුනෙන් ගොඩ යන්න බලන්න. ඔය තුනෙන් තමයි අපි ගොඩ යන්නේ. කිසිම දවසක මගේ ජීවිතේ මට වැරදිලා තියෙන තාවකාලික සමහර අවස්ථාවලදී දීර්ඝ කාලීනව මට වැරදිලා නැහැ. දීර්ඝ කාලීනව මගේ තියෙන සංවර්ධනීය දියුණුවක් තියෙනවා. කොයි පැත්තෙන් බැලුවත් එහෙමයි. හැබැයි මන්දිර මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෝටි ගණන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහා ඉඩ ගණන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක හරි අපේ මේ ගෞරව ස්වාමීන් වහන්සේ දන්නවා. ඒක මහා සතුට වැඩ. සතුට නැති වෙන වැඩ. සමදියාව නැති වෙන වැඩ. සංවේදනයේ නැති වෙන වැඩ. මම ඔයාලත් එක්ක කතා කරන්න පුළුවන් උනේ මේකට ආව නිසා. හැබැයි මෙහෙම කතා කරනවට වඩා උත්සවයකට වඩා නෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකයි මම ටිකක් කරන්නේ. අතන ඔෆිස් එක ළඟට ඇවිල්ලා මේ 12 වෙනිකම් මෙතන කතන්දර කිව්වට වඩා අපිට කතා කරගන්න තිබ්බනම් මොකද කියලා හිතුණා. ඒක තමයි යථාර්ථය. අපේ අවබෝධය, අපේ සංවේදනය, අපේ සතුට. ඕන වෙලාවක මම ඔබට ඉන්නවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පාසලට ලොකු අයියා. මගේ උගන්ද මන්ද වාසනාවක් වෙන්නේ නැති මම කරන වැඩ හරියන්නේ. ස්වාමීන් වහන්සේ ආවේ මේ පාසලේ ඉන්නේ නෙමෙයි. වැඩ ඉන්නේ නෙමෙයි. වැඩ කරන්න නෙමෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දුක් ස්වාමීන් වහන්සේ මට කිව්වා මාස 3කට
මේ ඉස්කෝලේට කියලා. මම ඒක ලොකු සාමාන්‍යද ටික මාස් කිව්වා මට අයිතියක් දෙන්න බැහැ. මොකද ළමයි අමාරු දාන්නේ මේ සාමාන්‍යද ගෙනල්ලා වෙන කුරුරේ කන්දක් දරුවකට. මම කොතනද මේ ආගමට හරි දැනට මිලේ පරිදි මොකද තමයි මම අවසාන දෙයක් කරා. ඉතින් ඒ හින්දා ඉවර පස්සේ අනේ අපේ ස්වාමීන් වහන්සේ අර ලොකු ස්වාමීන් වහන්සේ යන්නදලා මම මේ ඉස්කෝලේ ඉස්සරහට ඉන්නවා. ඉතින් මේ ප්‍රතිපත්තිය ගන්න පාසලට වැඩ කරනවා. ඒ හින්දායි මම යනකොට මගේ යාළුවට ඒ කියන්නේ මම නෝක හොඳම කෙනෙක්. ඔයාලට හොඳ නැතුව ඇති. ළමින්ට හොඳ නැතුව ඇති. දෙමෝපියන්ට සමාන හොඳ නැතුව ඇති. මට මොකද කියන්නේ? මම ප්‍රශ්න කරන්නේ එතන පොඩි විස්තරයක් දාලා තමයි කුමන්ත්‍රණයක් දාලා තමයි මට ඕන කෙනාම මෙහාට දාලා යන්නේ. ඒ යන්නේ හැමෝටම කරන්න බෑ. ඒ ඉතින් මම මොකද කරන්නේ? මම කවදා හරි හැමවිටින් එනකොට මේ ඉස්කෝලේ මම එක කාපු බීපේක හදපු ඉස්කෝලේ මම හදපු ඉස්කෝලේ දැන් අපි දෙන්නටම හැමවිටින් එන්නත් ඒක ගන්නෑ. මොකද අපි හැමදේම කරත් එකටනේ. විද්‍යාවේ ගියත් එකට ඉගෙන ගත්තත් එකට කෑමෙත් එකට ඔයාලගේ මේ සර්ගේ අම්මගේ නේම තමයි මම කියන්නේ. ඒ තාත්තගේ වැඩ තමයි මම කියේ. ඒ තමයි මම බුදියේ. එතකොට මට ඒක වඩා තමුකෙක්වත් නැහැ. ඒ හින්දා මම මට විශ්වාසයෙන් මම ගන්නවා දැන් ඒක නරක වෙනවා නෑ. ඉස්සර නම් හොඳයි. ඉතින් මට වෙන විශ්වාසවන්ත කෙනෙක් නැති නිසා නැත්නම් මේ සියවකට ඉස්කෝලේ කියන එක මුළුමනින්ම ඉල්ලුවා. මම ඒ ඔක්කොම ලැක්කුවා. බලයෙන් කරා. කුමන්ත්‍රණ කළා. මේක පාරකෝ හදුවා. එතකොට දෙමාපිය හදුවා තව කෙනෙක්. ඊට පස්සේ ඉගෙනගාරින් කෙනෙක් දෙයක් කරන්න හදුවා. කොහොමයි ඒ වැඩේ කළා. මොකද මම අවසානට කියන්න තියෙන්නේ අවසානට ඉස්කෝලේ ගියේ වැඩි කාලයක් ඉස්කෝලේ මේ මම දැන් අවුරුදු ගානකට පෙර මේ ඉස්කෝලේ වැඩ කරලා තියෙන විද්‍යාර්ථී කෙනෙක් කළුආරච්චි කියලා. මෙතන දෙමාපිය ඉන්නවද? දෙමාපිය ඉන්නවා නම් දන්නවා ඇති මේ ඒ කළුආරච්චි සර් උගන්වපු ළමයි. මෙහි ඉන්නවා දැන් මේ දරුවන්ගේ දෙමාපිය. මේ දරුවන්ගේ දෙමාපිය. කළුආරච්චි සර් මෙහාට එනකොට ඇස් පේන්නේ නැහැ. බොහෝම කෙට්ටු වෙලා. කළුආරච්චි සර් එක් කාලේ ඒ කළුආරච්චි සර් විද්‍යාර්ථී කෙනායින්දී මේ ඉස්කෝලේ ඉගෙන ගත්තු මේ පුතාලගේ දෙමව්පිය කණ්ඩායම. බිම්බුරියට මෙහා පැත්තේ කොස්සත් ප්‍රදේශයේ කළුආරච්චි සර් අඬනවලු කියනවලු මේ ඉස්කෝලේ ගැන කියන මාව ඉස්කෝලේ ගිහින් දාන්න කියලා. ඊට පස්සේ මේ මෙහෙයවිලා යාලගේ නෑදෑ හිතක් පාසලේ මේ දෙමව්පියන්ට කියලා ඒ වෙලාවේ උගන්වපු දරුවෝ ටික මොකද කරේ? කළුආරච්චි සර්ම අර බැරි ගාතියස් පේන්නේ නැතිකොට මෙහෙම මත ගාලා මේ පිටියට ගාලා හරිය සතු කියලා හිනානලා ගියා. හරි දැන් මට දිනකීකේ කළුආරච්චි සර්ම ගියා. මගේ මෙන් බලාපොරොත්තු නැහැ. හැබැයි වයෝවෘද්ධ කෙනෙකුට සමහර විට මම වෙයින් දන්නේ අපිට හයිය තියෙන්නත් පුළුවන් නේද? හයිය නැති වෙන්නත් පුළුවන්. පිස්සු හැදෙන්නත් පුළුවන්. පිස්සු නැති වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් මම එන්නේ මේකට. ඒ වෙනකොට කවුද ඉන්නේ? ගමේ මේ කෙල්ල තමයි අම්මලා. එක්ක කිරියම්මලා. මේ කොල්ල තමයි තාත්තලා අම්මලා. සංවර්ධන සමිතියේ ඉඳගන්නේ කවුද? මේ අය. එතකොට මට අර මේ දෙමාපිය කළුආරච්චි සර් කෙනා වගේ මම ඉදිරි ගාන වැහුණොත් එහෙම උඹ
උඹලා ඇවිල්ලා මාගේ කාරෙල්ලා මේ ඉස්කෝලේ. එච්චරම දවසක් කියන්න තියෙන්නේ බොහෝම ස්තුතියි මේ වගේ උපහාර වලක් සංවිධානය කළාට. හැමදාම තාපරේ අවසන් සමුගැනීම නෙවෙයි හදවතේ හැමදාම ඔබේ මතකේ දැනුත් අතීතයේ වගේම දිනපතා නැවත ගොඩක් වෙනවා. දැන් ගුරුවරු මම ඉන්නේ පාසලක හැම විට මේ පාසලේ දේවල් නැතිවෙත් මේ පාසල මතක් වෙනවා. ඒ හදවත කවදාවත් නැති කරන්න බෑ. අද මේ සමුගැනීමක් දුන්නා. ජීවිතේ කවදා හරි ඔබ හමුවේ මා හමුවේ අප හමුවීම වෙන්නේ මොකද? එසේම මේ සිරිසුන සිරිමාතාව දිනින් දින ජයවේවා. මේ ආදරණීය දුවගරුවන් ගෞතම ආදරණීය දෙමව්පියන්ගේ ජීවිත සැපවත් වේවා. ඔබගේ යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතය ඔබ සියලු දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මට මතක් වෙන්නේ අවසාන මොහොතේ මේ පාසලේ දෙවියන් මුලින් ඉගෙන හිටියට අවසානයේ සහයෝගය දුන්න එක අද පාසල් සමිතියේ ඒකම් තුනක් හිටගෙන හිටියා. දෙමව්පිය කණ්ඩායමකට ඇවිල්ලා හිටියා. මට අමතක වුණා මුල ස්තුති කරන්න. බොහොම ස්තුතියි. ප්‍රසන්න කියන්නේ අපේ ඒකම් තුනක් වුණාට එළියට ගියාම මගේ හොඳ මිතුරේ. ඒ වගේම තමයි සමහර අවස්ථාවක මගේ ගෝලේ. මොකද මගේ ගෝලේ මේ ඉස්කෝලේ ගිහලා ගෝලේ තමයි විවාහ වෙලා ඉන්නේ. ඒ වගේ ලොකු සම්බන්ධතාවක් තියෙනවා. ඉතින් ඔබට මාර්ග ප්‍රාර්ථනා කරපන්දී සෝවර ජීවිතයක් ලැබෙන්න ප්‍රාර්ථනා